වැටෙද්දි හරිද අර කෙල්ලගේ අතර ගන්නවා ඒක ලියන්න පෑන් දෙකක් කරන් දෙන්නම ලියනවා ආයි ඇදලා ගන්නවා ආයි පානවා මෙහෙම ලයින් ෂොට් එකක් තියෙන්නේ කැමරා එක මේ පැත්තේ පහන් පත්තු කරන දෙන්නම පේනවා පහන් එක මෙහෙම ටිකක් ඈතින් කොල්ලා එනවා පහන පුත් අරගෙන මේ පහන් වැඩ Braveheart. Huh? Run. Action. දැන් කොණ්ඩේ මෙයා කරන්න. දිගටම කරන්න. හරි. සයිඩ් පාත් වෙන්න දෙන්න. කොණ්ඩේ හදා ගන්න ඕක නලාව තියන්න. හරි ජිබල්. එකයිනේ ඔයාලා කුඩ කරගන්න කොහොම පස්සනේ කරගන්න කරකවන්න එපා මට ගාවේ පැටලට උරුමනේ උරුම කරගන්න 500 කරකවන්න එපා හරි ගවන්න නෑ ආ යමු माल कोटा एक नंबर एक स्थान पे मारे मारो आगे गई एक मारो हां මේ අපේ ප්‍රොඩියුසර් මහත්තයා මේ අපේ DOP මේ අපේ ටෙක්නීෂියන් ටීම් එක DOP කියන්නේ එයා අපේ ටීම් එක නෙවෙයි ගමේ කෙනෙක් ගමේ පොඩ්ඩක් ට්‍රැක් පෙන්නා
මේ ගානේ පොඩි වැඩක් කරමද? ඇක්ෂන් කිව්වා මෙයාලගේ ඇක්ෂන් එක පොඩ්ඩක් ඩිලේ කරලා අර කට්ටිය එනකන් ඉඳලා ගත්තා නම් හරිය. ඒතකොට ගම ගන්න. අදත් වල පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද මෙතන මාරේ මාරට අහගෙන ගියේ. ඒක මාර වහන්න. Braveheart. ඇත්තටම මේ වීඩියෝ එකේ මේ ළමයි දෙන්නා කොණ්ඩේ කැටලිලා හොඳටම ලොකු කැපලිලා. දැන් වෙලාව අපන්නද කවන්න 12ට 10යි. ඔව් ආම කොණ්ඩේ වරලගෙන ඉන්න. චුට්ටයිනේ කතුර අම්මනේ මේ කතුර ඔක්කොම කොහොමද ශනිකව කතුරෙන් ඕකේ ප්ලෑන් එකක්ද කියන්නේ ප්ලෑන් එකක්ද නැචරල් ගන්න හිතුවනට පැටලේ කියලා හිතුවේ නෑ කතුර නියමයි නේද සෝරි කතුර දෙන්න ඒක තරයි යන්නේ යන්න ළමයි මේ ඉක්මනට අපි ක්ලාස් එක පටන් ගමු මොකද මේ මම ගොඩක් මේ ලොකු කැපකිරීමක් කරලා තමයි ඔයගොල්ලන්ට මේ ක්ලාස් එක අද වගේ දවසක් කරන්නේ මොකද මම මේ විශේෂම ගොඩක් වැඩකාරී රාජකාරී තියෙනකොට තමයි මේ වගේ වෙන තැනකට ඇවිල්ලා ඕගොල්ලෝ වෙනුවෙන් Wait a minute. Who are you? කොළු O level passed ලංගි ඕමම නැචරල් කොණ්ඩේ පිටිපස්සට දාගන්න ඕම මොකුත් නොක අන්නාරි මරෝ ඕෂන් නිමේෂ දිහා පොඩ්ඩක් බලන්න ඕෂන් දැන් යන්න හිමින් නිමේෂ ගාවට දැන් ලක්ෂිකයි නදීෂයි දැන් ඒ දෙන්න දිහා බලලා පොඩ්ඩක් තරහින් වගේ දෙදෙනෙකු මට ආදරේ වීඩියෝ එකේ අද අන්තිම දවස. ඔයාලට පේනවා ඇති අපි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. එදා කට්ටියගෙන් අද නම් ලොකු දෙනෙක් නෑ පොඩි දෙනා ඉන්නේ. ඒකට හේතුව අපි ටික දවසක් ඒ ෂූට් එකට පස්සේ අරගෙන තමයි මේ අද ෂූට් එක අපි කරන්නේ. ඉතින් කොහොම තමයි පටන් ගන්නෙ දැන් වෙලාව සාමාන්‍යයෙන් හවස 3:00 විතර ඇති. අපි දැන් තාටින් ෂූට් එක පටන් ගන්නවා. කට්ටිය මේකප් කරනවා දැන් ලෑස්ති වෙන්න යන්නේ. හරි අපි හම්බෙමු එනවා.
ෂයන් තා පොඩ්ඩක් කෙලින් වුණා ඔය. තාචුට කෙලින් වුණා. නෑ වගේ. නෑ අඩි වැඩි ගන්න. ඌඩ් එක ගියා ටික. හරි ගමු. ඔව් ඒක තමයි. ඒක නේ. දැන් තමයි පිටපස්සේ හිටියේ. යන්න. පතන ඉඳලා ගන්න. හිකමටවත් එහෙම හිතන්න එපායි ෂයන්. ඇක්ෂන්. හිකමටවත් එහෙම හිතන්න එපායි. හිකමට විදිහට ආදරේ. මේ තත්ත්වයක් right අපි shoot එක මැද ඉන්නේ අපි shoot එකෙන් කැලලක් අරගත්තා මේ ඉන්නේ අපේ ගායකයා ඇත්තටම මේ අනුන්ගේ සින්දක් කියන right මේ ඉන්නේ අපේ crew එක ලොකු සහායකයක් දෙනවා මේ කට්ටිය ඕෂන් ඉන්නවා කෙවින් ඉන්නවා කාවින්ත් ඉන්නවා පිරුමල් ඉන්නවා ලියුම ගෙනත් දුන්නේ නුඹයි මගේ ආදරේ මේ ලියුම තමයි ඔක්කොම කරේ ඇත්තටම මේ සත්‍ය කතාවක් මෙන්න මේ ලියුම් කැලෙන් තමයි සියල්ල සිද්ධ වෙන්නේ මේක හරි අමුතු කතාවක් ඕෂන් ඉන්නවා කතාවක් සත්‍ය කතාවක් නාරම්ම ප්‍රදේශයේ අවුරුදු 25කට කලින් සිද්ධ වුණ මේ සත්‍ය කතාව අපි ඔබ හමුවේ තවන්නේ New Age Films හරහා අපේ ගායකයා නිරංජි පොඩ නම් පැටලුණා පොඩ අපි යාගේ මම නම් මොකද්ද කියලා නිරංජන සම්පත් එල්ලාවල ඒ වගේම අපිට මේ අවස්ථාවේ හැඟෙන දෙයක් තමයි ඇත්තටම මේ හරි සංවේදී අනුවේදීනේ කතාවක විශාල හෙළිදරුවක් අපි මේකද කරන්නේ ඒ ආදරේ හැංගිලා තිබ්බ ආදරේ මියුසික් වීඩියෝ එකක් හරහා අපි එළියට දාන එක තමයි අපේ ප්‍රයත්නය ඒ වගේම ඉතින් මේකදී ඒ කියන නිමේෂා කියන චරිතය මේ වෙනකොට මේ ගිහිල්ලා තියෙන්නේ අපිට හිතෙනවා ඇයත් මේක දැකලා සතුටු වෙනවා ඇති කියලා. ඇත්තටම ඇය හොඳ තැනක ඇති. එයා බලාගෙන ඉන්නවා. බලාගෙන ඇති අපි. ඇය වෙනුවෙන් අපි කරපු සිල්පින් අනුමෝදන් කරනවා සහ ඇයත් මේකට සතුටු වෙනවා ඇති. මොකද ඇය හදවතින් හංගගෙන හිටපු කතාවක් නෙමෙයි. ඉස්තුතියවන්ත වෙනවා නිවේශානක අයියට. thank you very much ශානක අයියා. මේ වගේ ලස්සන නිර්මාණයක් කටලියට ගේන්නවා මේ දක්වපු සහයෝගයට ඒ මහන්සිය කැපකිරීම දාඩිය මාස 3ක් තිස්සේ මේක මේ ප්ලෑන් කරා. ඉතින් හරිම සන්තෝෂයි. ලොකු දෙයක් අපි ඉස්සරහට දෙනවා. ඒ වගේ අපිවත් සහභාගී කරවා ගැනීම පිළිබඳව අපි ඉසනම ආචාර කරනවා අපේ ගායකයා එල්ලාවල අයියා. එයන් අපේ ටීම් එක අපේ මේ නිවේශානක අයියා අපේ ඩිරෙක්ටර් කියනවා වගේ අපේ හුස්ම මේ ටීම් එකේ මේ කටේ තමයි හුස්ම අපේ ඉන්ධනේ. ඒ දේවල් හින්දා තමයි ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක හැදෙන්නේ. මේ වෙලාවේ ගොලි කරලා හිටත් වැඩේ වැඩේ වෙන විදිහේ කොහොමද හරියාකාර වෙන්නේ කියන කාර්යයක් තියෙනවා. මෙන්න හුස්ම අපේ හුස්ම කමෝන් හුස්ම ජය වේවා. මේ වගේ නිර්මාණයක් එළියට එන්නේ නැහැ මේ ටීම් එකක් හිටියේ නැත්නම් තිරෙන් පිටිපස්සින් ඉන්නේ මේ ටීම් එක. ජය වේවා ඔක්කොටම ආදරෙයි. right ඇත්තටම මේ අර හුස්ම අතන අර ඇත්තටම භාගයා ඉන්නේ මේ මෙතන එදා ෂූට් එකේ හිටපු භාගයා ඉන්නේ එක හුස්මක් අතන නරක මේකප් හුස්ම. අර ඉන්නේ මේකප් හුස්ම. මේ ඉන්නේ අපේ ඇත්තටම මේකප් ආටිස්ට්. මෙයා නැතුවම බැරි කෙනෙක් කියලා ඔය අයිඩියා ටීම් එකට. එයා අපේ මුනේ බැලි ගෑවා. ඔව්. මුනේ ලස්සන කර. ඒ කියන්නේ මොනවද පාට ඉල්ලන්නේ? ඕන පාටක් දෙනවා. මොනවාද කෝටුවක් කඩලා හරි ඒකෙන් එකක් හරි අර භාවනා කරනවා වේල. අර ඈත ඉන්නවා තව එක්කෙනෙක්. අපි මේ වැඩේ පටන් ගන්නවා. ඉතින් ඉවර කරන්න ඕන මෙන්න නේ අය තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඉවරෙන්න ඕන මෙන්න තියෙන්නේ. අවසාන තව පොඩි ෂූට් එකක් තියෙනවා අපිට කරන්න ෂොට් එකක් ගන්න. එස්සකුරක් කිව්වම එස්සකුරෙන් වචන ගොඩක් තියෙනවා. එස් මං කියන්නේ මොනවද එස්සකුරෙන් පටන් ගන්න වචන කියලා. ලෝකේ ෆේමස්ම වචන පටන් ගන්න එස්සකුරෙන්. ඒ වගේ තමයි අපේ සඳුන්. සඳුන්ගේ නම පටන් ගන්න එස්සකුරෙන්. අපේ වීඩියෝ එක ලස්සන කරන්න
සෑහෙන කැපකිරීමක් කරා ශානක අයියත් එක්ක මම ඊයේ ගියා බලන්න. ඉතින් ඇත්තටම හැමදේම කැම බීමක්වත් ගැන හිතන්නේ නැතුව වීඩියෝ එක හරිය ලස්සනට කට් කරලා කොතනින්ද මේක ලස්සන ෆ්‍රේම් එකට එන්න ඕනේ කියලා බලලා මම මේ ටෙක්නිකල් වර්ඩින් දන්නේ නැහැ. මට කියන්න තියෙන මෙච්චරයි. හරි සුන්දර මිනිස්සෙක්, සුන්දර හදවතක් තියෙන මිනිස්සෙක්. ආර්ට් එකට පුදුම ලව් එකක් තියෙන්නේ. මේ සියල්ලම ආර්ට් එකට ලව් එකක් එක්ක එකතුන පිරිසක්. ඉතින් එයාගේ මේක තමයි ආයුධය. සදුන් හරියටම දන්නා මේ ආයුධය කොහොමද පාවිච්චි කරන්න කියලා. මේ ආයුධය මිනිස්සු මරණ ආයුධයක් නෙවෙයි. මිනිස්සු හිනස් වෙන, මිනිස්සුන්ගේ හදවතට ආමන්ත්‍රණය කරන ආයුධයක්. ඉතින් ඒ ආයුධය අයිතිකරු අපේ සඳුන්. ජය වේවා සඳුන්. බොහොම ස්තුතියි අපිත් එක්ක ඉන්නවට. ආදරේ. Come on. මේ ඉන්න කෙවින්. කේයකුරි. ඇත්තටම කිව්වොත් එහෙම කේයකුරෙන් පටන් ගන්න ලස්සන වචනයක් කෙවින් කියන්නේ. ශ්‍රී ලංකාවේ මිනිස්සෙක් වුණාට නිකන් මට දැක ගමන් නිකන් තේරෙන්නේ නිකන් මේ අර මලයාලම් ෆිල්ම් එකක සාමාන්‍ය ධනුෂ්ගේ දුරින් නායක වගේ මට අදහසක් හැඟෙනවා ඇත්තටම මේ කෙවින් දැක්කට පස්සේ හරි ආදරණීය චරිතයක්. අපි ඇක්ට් එකක් කරන වෙලාවේ අපිට කම්මැලි හිතුනොත් මූඩ් එක අවුට් ගියොත් හැම වෙලේම ළඟට මචං මෙහෙම කරමු කියලා පුදුම ගැටක් දෙන්නේ. සහ තිරෙන් පිටිපස්සේ කෑ ගහලා කට්ටිය කතා කරලා කෝඩිනේට් කරලා පුදුම ගේමක් දෙන්නේ. ඉතින් මෙයත් මේ අපේ මේ මියුසික් වීඩියෝ එකේ ප්‍රබල බලකණුවක්. විශේෂයෙන්ම කියන්න ඕනේ ශානක අයියාගේ ආදරණීය මල්ලි. ඉතින් ඒ ජාන ඉතින් නොඑන්න විදිහක් නැහැනේ. ඉතින් ජය වේවා, බොහොම ස්තුතියි අපි තෝරගත්තට සහ මේ නිර්මාණෙත් එක්ක අපිත් එක්ක ඉන්නවට. ජය වේවා. හරි එහෙනම් අපි ආයෙ හම්බෙමු තව චුට්ටකින්. ජය වේවා. Right Ocean. Right. මෙයාගේ උදේ ගන්න වෙලාවේ නමර වෙන්නේ මේ ත්‍රී ෂොට් එකක් යන්නේ. මේකත් නිකන් නිම්බලෙන් අල්ලගෙන තුන් දෙනාම පේනවා. මිනිස්සු වුණත් පේනවා, මෙයාව පේන්නේ නැහැ. මොකද වෙන්නේ යමත් පේනවා. දැන් ඇවිල්ලා මම කටින් කරනවා. ටීම් කළ දිනේ ශල්ලලා. ඒකව කට් කරලා හෙල්ලනවා. කළා දැන් මේ බොරුවක් නේ කරන්න යන්නේ. කරද්දී ටික ටික අත පල්ලේ අරගන්නවා. ඉතින් දන්නේ නැහැ ලැජ්ජාවයි දැන් ඔයා හිතන්නේ ඔයාට අවුලගෙන යයි කියලා. මේ පහු මේව කරුවා. අරගෙන නැත වැඩි කරගෙන. Action. Jangan baik dah. Jangan dalam. අල්ලගන්න වයිස් නෙමෙයි. right. අරෝ. අතින් අල්ලගන්න අරගේ. අරගේ අතත් එක්ක අල්ලගන්න. හිනාවෙන් ගන්න. හොඳට හිනාවෙන්. ඔයාලා ඔයාලගේ ඇක්ෂන් එක. ගස්සලා කකුල ගමලා අන්න වාහ් නිය ඔයාලට පුළුවන් ඊට වඩා ඉස්සල්ලාම නිය මොනවද කරනවා නේ කොහොමද හරිද හිනාවෙන් නැතුව අර වගේ මේ වොයිස් එකක් දීලා මේ එහෙම බ්‍රේන් එකක් දීලා ඒක මාරු ෆීල් එකක් මම හිතන්නේ මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි එහෙම එක්ස්පීරියන්ස් එකක් ගත්තේ. ඉතින් thank you very much ඒ දුන්න එක්ස්පීරියන්ස් එකට. ඉතින් අපිට ලොකු වැඩක් තියෙනවා අනිකට නෑ. ඒක ඉංග්‍රීසියට මේ හතරවෙනිකට ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සියලු දෙනා හොඳ ටීම් එකක් විදිහට අපි ලස්සන වැඩ කරමු. ලස්සන මේක අපි ඉගෙන ගමු. ඒක තමයි අපි මම හිතන්නේ මෙතන ඉන්න හැමෝගෙම බලාපොරොත්තු වෙන මෙතන කිසිම කෙනෙක් ඇත්තටම කියනවා මුදල් බලාපොරොත්තුකින් වෙන මානසික විදිහට බලාපොරොත්තු වෙන මේ ටීම් එකක් විදිහට ලස්සන නිර්මාණ දිවි කරන්න තමයි අපි විදිහට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ මම හිතන්නේ අපිට හැම පැත්තෙම මේ පාර කැටිගෙන එනවා. මම හිතන්නේ මේ මාර්ගයක් මේ අපි මේ පටන් ගන්න දවසට අපිට ගොඩාක් ආදර තිබ්බා. අපි හිතමුනේ දේ අපිට ඒක එකතු වුණා නේ. විශේෂයෙන් සහස්‍ර වගේ.
ඉතින් මේ සාහසත්යෙන් අපේ ට්‍රැක් එකට ඇවිල්ලා තියෙනවා. ලොකු දෙයක් මම හිතන්නේ ඉතුරු ටිකත් මේ විදිහට ලස්සනට යයි. ඒ වගේම හොඳ නිර්මාණයක් බිහි වෙයි. ඉතින් අපි ලබන අපරින්දර හම්බෙමු. ආපහු වලට පොඩොම ස්තුතියි.